මෝර පිරිත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ මොණර කුලයෙහි උපන්සේක. මෙසේ මොණර කුලයෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ මෝර පිරිතකින් ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ මෙම මහානුභාව සම්පන්න මෝර පිරිතෙනි. ඒ අනුව රැකවරණය ආරක්ෂාව සලසාගත හැකි මේ උතුම් වූ බලසම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද ආරක්ෂාව රැකවරණය සැලසේවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උදේතයං චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පභාසෝ. තං තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පභාසං. තයජ්ජ ගුත්තා විහරේ මුදිවසං. යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු. නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා. ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ චරතේසනා. අපේතයං චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පභාසෝ. තං තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පභාසං. තයජ්ජ ගුත්තා විහරේ මුරත්තිං. යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු. නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා. ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ වාසම කප්පයිති. මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි සූරිය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය. එවිට සූරිය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය.
නමෝතේ බුද්ධ වීරත්තු විපමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි ලොවේ ඇති හැම දුක් වලින් මනවින් මිදුන මුනිදුනි මම් වනාහි දැන් අනතුරට පත් වූයෙමි එසේ වූ මාහට පිහිට සලසන සේක්වා එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයාරභයා රාහු අසුරින්දුහට මේ ගාථාව වදාළසේක තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති සූරිය දෙව්පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය එහෙයින් රාහු අසුරය සූරිය දෙව්පුතුන් අත්හැර දමනු මැන බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී යොග්ගතේජෝ මාරාහු ගිලී චරං අන්තලික්ඛේ පජං මමරාහු පමුංච සුරියන්ති යමෙක් ගන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතු වන්නේ එම්බාරාහු අසුරසෙහි සැරිසරන එපා කිසිවිට ගිල දමන්නට එම්බාරාහු අසුරය අත්හැර දමවහිරු පුතු එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව්පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය එසේ පැමිණ සංවේග වෙමින්
ලොමුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජුහට වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ බුදු සමිඳුන් විසින් දෙසෝ ගාථා ඇසුවෙමි ඉදින් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත ජීවත් නොනත් මම සැපක් නම් නොලබන්නෙමි ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන ගමයේන චන්දිමා දේව පුත්තෝ රාහුනා අසුරින්දේන ගයිතෝති අතකෝ චන්දිමා දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ රායං වේලායං නිමං ගාතං අබාසී නමෝ තේ බුද්ධ විරත්තෝ විප්‍රමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝති ලස්සමේ සරණං භවාති අතකෝ භගවා චන්දිමං දේව පුත්තං ආරබ්බ රාහුං අසුරින්දං ගාථාය අජ්ජභාසී තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු චන්දං මුඤ්ඤස්සෝ බුද්ධාලෝකානුකම්පකාදී අතකෝ රාහු අසුරින්දෝ චන්දිමං දේව පුත්තං මුංචිත්වා ධර්මාන රූපෝ යේන වේපජිත්ති අසුරින්දෝ තේනුපසංගමි උපසංගමිත්වා සංවිග්ගෝ ලෝමහට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතං කෝ රාහුං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ගාථාය අජ්ජභාසී ඉන්නුසංගරමානෝව රාහු චන්දං පමුංචසී සංවිග්ගරූපෝ ආගම්ම කින්නු බීතෝව දිට්ඨසීති සත්තදාමේ පලේ මුද්දා ජීවං තෝන සුඛං ලබේ බුද්ධගාථා බිගීතෝ මීනෝ චේ මුන්දේය චන්දිමං